Hi, welcome to my YouTube channel. අද මම ආවේ කුකුලන් කිකිලියන් හදන අයට තවත් වැදගත් වීඩියෝ එකක්. හරි, අපි යන් එහෙනම් මොකද්ද කියලා බලන්න. අපගේ සතුන් රැළ නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා අපට ලබා දිය හැකි ස්වභාවික ප්‍රතිජීවක කිහිපයක් තමයි මම අද අරගෙන ආවේ. ඒ වගේම කියන්න ඕන මේක ඖෂධයක් නෙමෙයි ප්‍රතිජීවකයක් පමණක් බව. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඒ වගේම කියන්න ඕන channel එක subscribe කරගෙන යමු සියලු දෙනා. ඔයාලට කියන්න තියෙන පළවෙනිම දේ තමයි සුදු ලුණු. ඒක ගැන කිව්වොත් ස්වභාව ධර්මයේ ප්‍රතිශක්තිකරණයේ පලිහක් විදිහට කියන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි අපි බලමු එහෙනම් සුදු ලුණු වලින් සතුන්ට ඇතිවන ප්‍රතිලාභ මොනවද කියලා. ප්‍රතිලාභ ගැන කතා කරොත් සතුන්ට බැක්ටීරියා සහ පරපෝෂිතීන් වගේම ශ්වසන ගැටලු වලට එරෙහිව සටන් කිරීම වගේම කොක්සිඩියොසිස් පාලනයටද උපකාරී වෙන විශේෂ දෙයක් තමයි මේ සුදු ලුණු කියන්නේ. මම ඒක භාවිතා කරන ආකාරය මෙහෙම ඔයාලට කියන්නම්. පානීය ජලයේ ලීටර් 1කට සුදු ලුණු බිකි 2ක් 3ක් තලලා හෝ කුඩා ප්‍රමාණයෙන් කැබලි විදිහට කපලා සතියකට 3 පාරක් පමණ ලබා දීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම දෙවෙනි දේ තමයි අපි හැමෝම දන්න ඉඟුරු. අපි බලමු ඒ වයින් සතුන්ට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉඟුරු වලින් සතුන්ට ලැබෙන ප්‍රතිලාභ වලට කිව්වොත් ප්‍රතික්ෂාව උණ අජීර්ණය ඒ වගේ දේවල් සමනය කරන්න පුළුවන් මේ ඉඟුරු වලට. ඒ වගේම මම මෙහෙම භාවිතා කරන ආකාරයත් ඔයාලට කියාගෙන යන්නම්. නැවුම් ඉඟුරු කැබැල්ලක්ගෙන පොඩිවට කපා තම්බා ගන්න ඕන. ඉන්පසුව සිසිල් වීමට ඉඩ ලබා දී දිනපතා ලබා දෙන ජලය සමග මිශ්‍ර කර ලබා දීම සිදු කරන්න ඕන. දින 3ත් 5ත් අතර කාලයක් ලබා දීම ප්‍රමාණවත් වෙනවා. තුන්වෙනි දේ තමයි කහ. කහ ගැන ප්‍රතිලාභ කිව්වොත් තුවාල සුව වීම වේගවත් කිරීම සහ සමය ආසාදන සුව කිරීම මෙන්ම බැක්ටීරියා සමග සටන් කිරීමේ විශාල ශක්තියක් කහ වලට තියෙනවා. මම ඒක භාවිතා කරන ආකාරයත් මෙහෙමම කියාගෙන යන්නම්. සතුන්ගේ ආහාර ග්‍රෑම් 500කට පමණ කහ තේ හැන්දක් එකහමාරක් පමණ ආහාරයට එක් කර මිශ්‍ර කර දින 5ක් පමණ දිනපතා ලබා දීම ප්‍රමාණවත්. අපි එහෙනම් ඊටු ටිකත් මෙහෙම කතා කරගෙන යමු. හතරවෙනි දේ තමයි මීපැණි. මීපැණි ගැන ප්‍රතිලාභ මම ඔයාලට කිව්වොත් ශක්තිය වැඩි කිරීම, තුවාල සුව කිරීම, උගුර සමනය කිරීම, ඒ වගේ දේවල් තමයි සතුන්ට ලැබෙන ප්‍රතිලාභ. මම මෙහෙම භාවිතා කරන ආකාරය කියගෙන යන්නම්. උණුසුම් ජලය සමග මීපැණි තේ හැන්දක් දිය කර සතුන්ට ලබා දීම. ඒ වගේම පස්වෙනි දේ තමයි ඇපල් සයිඩර් විනාගිරි. ප්‍රතිලාභ ගැන කිව්වොත් ශරීරයේ විෂ ඉවත් කරයි, හානිකර සුත්‍රජීවීන් ඉවත් කරයි, ආහාර දිරවීමට උදව් කරයි. ඒ වගේම මම මේක භාවිතා කරන ආකාරයත් මෙහෙමම කියන්නම්. පානීය ජලයේ ලීටර් 1කට මේ සැහැන්දක් පමණ එකතු කර සතියකට දෙවරක් පමණ ලබා දීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඔය ටික තමයි මම දැනට කියන්න ආවේ. විශේෂයෙන්ම කියන්න ඕන ඔයා ලබා දෙන ජලය එක දිනක් පමණක් ලබා දී අයින් කර නැවත ලබා දීම අනිවාර්ය වෙනවා. මොකද නැත්තම් සතුන්ට ලෙඩ හැදෙන්න පුළුවන් ඒ වයින්ොත්. ඒ වගේම කියන්න ඕන පිරිසිදු වාතය සහ වියලි ඇතිරිලි මෙන්ම නැවුම් ආහාර සහ ජලය ලබා දීම මගින් සතුන්ගේ රැළ නිරෝගීව තබා ගැනීමට පහසු වෙනවා. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. මේ අධික රස්නය නිසා ජලය හැකි සෑම විටම සතුන්ට ලබා දීමට වග බලා ගන්න. ඒ වගේම කූඩුව ඇතුළත රස්නය වැඩි නම් වහලේ මතට පොල් පිටි හෝ පිදුරු යෙදීම සිදු කරන්න. මොකද සතුන්ට සෙවන ලබා දෙන්න හැකි තාත්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න ඕන නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් කරගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරගෙන යන්නයි කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්.